ලොකු ප්‍රශ්නයක් තමයි. දැන් මෙහි අරක්කු මිල අඩුයි කියනවා නේද? මට හිතෙනවා බොන ඇති කොල්ලෝ ඒ කියන්නේ එහෙම මේ එක්සත් අරාබි රාජ්‍ය අරක්කු ඉවර කරන්න බෑ. ඒ බොන්නේ එහෙම කියලා හිතාගෙන. අපි දන්නවා ඒක වැරදි. අපි දන්නවා ඒක අපේ සෞඛ්‍යයට හොඳ නැහැ. අපි දන්නවා ඒකට මගේ පවුලේ අය කැමති නැහැ. මම දන්නවා මගේ පෙම්වතිය කැමති නැහැ. මම දන්නවා මගේ බිරිඳ කැමති නැහැ. මම දන්නවා මගේ ආර්ථිකය පිරිහෙනවා. මම දන්නවා ඒක මට හොඳ නැහැ. ඒ ප්‍රමාණය ඉක්මව අපි දන්නවා. ඒ දැනගත්තත් අපි ඒක පිළිගන්න කැමතිද? ඒක පිළිගන්න අකමැති අවසානයේ වෙන්නේ මොකද්ද? අර දන්නවද අර මීයා කසාද බඳපු ගෙම්බට වෙච්ච දේ? මීයාගේ ගෑනු සතා මොකද්ද? නෑ අතරම යන්න. ඔය ඉඳගෙන නෑ නිකන් ඉන්න ගම හිතන්න. මීයාගේ ගෑනු සතා මොකද්ද? දැන් මෙලාට කියන්නේ මී දෙන මීච්චි මී නෑ මේ මහමුදුනේ මේ ඇයට දෙන ප්‍රශ්න ඇති. ඉතින් ඒ ප්‍රශ්නේ දෙන්න එපා මේ අයට. කමන්නේ මට කොහෙන් හරි හොයලා පොඩි ටෙස්ට් එකක් දාන්න හාමුදුරනේ මීයාගේ ගෑනු සතා හංගුණා කියලා. එතකන් ඒ කියන්නේ 6000ට අමතරව තව 2-3000ක් එනවා. කමන්නේ ඒක ගැන වැඩි කල්පනා කරන්නත් එපා. නැත්තම් මොලේ පුරවල් වෙනවා. ඔය හිතන්න ගියොත් අපි ගෙම්බගේ ගෑනු සතා මොකද්ද? ගෙම්බි. වෙනතනේ ගෙම්බියේ કોઈ මීයේ કોઈ කසාද බඳිනවනේ. මේ අපි දන්නව මේක හරියන්නේ නැහැ, මේක ගැලපෙන්නේ නැහැ. මේකේ හැබැයි අවසානයේ විනාශය හොඳයි. ඒ ගෙම්බට ගෙම්බි මීයයි බඳිනවා. බඳලා හැතම්ම කමාරක් කැලේ එහෙම යනකොට මේ වෙනතනේ ගෙම්බිට විශ්වාස නැති හින්දා ගෙම්බි වැල් පොටක් අරගෙන ගැට ගහනවා. කාගේද? මීයා කකුල එක කොනක් ගැට ගහනවා, අනිත් එක ගෙම්බි කකුල ගැට ගහනවා. මේ වෙනතනේ මේ බොහෝ විශිෂ්ට කතන්දරයක් මේ කියන්නේ. කවදා මේ ලෝක සම්මතයට පොදු ධර්මතාවයට ගරහන්න යන්න එපා. මේ ලෝකේ බුදුරු යමක් කියලා තියෙනවා නම් නොකල යුතු නොගැලපෙයි කියලා කවදාවත් කරන්න යන්න එපා. ඔය වෙනතෙන් වැල් පොට බැඳලා තියෙන දෙන්න